හරි. දැන් ඔයාට අයිඩියා එකක් තියෙනවා මොකක්ද මේ ජෙනරේටිව් AI කියන්නේ කියලා. සහ ඒක හැදුන හැටි ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. එහෙනම් දැන් අපි කතා කරමු අපි මේ වෙද්දි දන්න සාම්ප්‍රදායික මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් සහ මේ ජෙනරේටිව් AI අතර තියෙන වෙනස මොකක්ද කියලා. හරි. මුලින්ම අපි සාම්ප්‍රදායික මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් ගැන පොඩ්ඩක් බලමු. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අපි එක එක විදිහේ ප්‍රොබ්ලම්ස් වලදී මෙන්න මේ දේවල් භාවිතා කරනවා. ඒතර පළවෙනි දේ තමයි කිසියම් ප්‍රෙඩික්ෂන් එකක් ගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා ලීනියර් රිග්‍රෙෂන් වගේ ඇල්ගොරිතම්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ යම් කිසි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න. එතකොට උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට මොකක් හරි ලැබ් එක ප්‍රයිස් එකක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අපිට පුළුවන් ඉන්පුට් විදිහට ඒකේ RAM එක, ඒකේ මෙමරි එක, ඊට පස්සේ ඒකේ බ්‍රෑන්ඩ් එක මෙන්න මේ වගේ එක එක data දීලා අපිට පුළුවන් සිස්ටම් එකක් හදන්න. ඒ data වලට අනුව එයාට හැකියාව තියෙනවා කිසියම් ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න ඒකේ ප්‍රයිස් එක කීයද කියලා. හරි. ඒ වගේම අපිට ක්ලාසිෆයි කරන්න දේවල් මෙන්න මේ විදිහට AI සහ machine learning පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කලිනුත් අපි කතා කරා බල්ලෝ සහ පූසෝ කියන ඒ සත්තු දෙවර්ගයේ හඳුන ගන්න අපිට මොඩල් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ විදිහට classification problem වලට අපිට මෙන්න මේ වගේ ටාස්ක් වලට මේ machine learning සහ deep learning පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් ගත්තොත් clustering. ඉතින් අපි දන්නවා clustering algorithms තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් අපි ගාව data set එකක් තියෙනවා නම් ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපි unlabeled data set එකක් පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් ක්ලස්ටර් කරගන්න අපේ සම්පූර්ණ data set එක ඒ වගේ තියෙන pattern වලට අනුව. හරි. එතකොට අපි කතා කරේ සාම්ප්‍රදායික machine learning සහ deep learning ගැන. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට generative AI ගැන. ඉතින් පළවෙනි chapter එකේදීත් අපි කතා කරා මේ generative AI වලදී අපි උත්සාහ කරන්නේ මොනවා හරි දෙයක් generate කරන්න. එතකොට ඒක text එකක් වෙන්න පුළුවන්, image එකක් වෙන්න පුළුවන්, audio එකක් වෙන්න පුළුවන්, ඕනම එකක් වෙන්න පුළුවන්. හරි. මෙතනදී අපි සරල උදාහරණ දෙකක් බලමු. එකක් තමයි text generation. එතකොට මෙතනදී try කරන්නේ text එකක් generate කරන්න. එතකොට අපි දන්නවා මේ වෙද්දි තියෙනවා ගොඩක් ජනප්‍රියයි large language models. ඉතින් ඒවා භාවිතා කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට predictions ගන්න. එතකොට අපි මොකක් හරි sentence එකක් දුන්නාම ඒකේ ඊළඟ වචනේ predict කිරීමේ හැකියාව මෙන්න මේ large language model වලට එහෙම නැත්නම් text generation වලට තියෙනවා. එතකොට ඒ වගේම අපිට පුළුවන් මේ විදිහට mask language modeling හරහා sentence එකක් දුන්නාම ඒකේ මැද්දේ කොහේ හරි හිස් තැනක් තියෙනවා නම් ඒක fill කරගන්න. ඒකට අදාළ text එකක් generate කරන්න. එතකොට ඒ ගැන තමයි මේ text generation වලදී කතා කරන්නේ. ඒ වගේම අපි යමු image generation වලට. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම noise එකකින් එයාට හැකියාව තියෙනවා කිසියම් valuable content එකක් generate කරන්න. image එකක් generate කරන්න. ඒක තමයි මේ image generation වලදී අපි කතා කරන්නේ. ඒ වගේම මේ text generation, ඒ වගේම image generation අපිට භාවිතා කරන්න පුළුවන් එක එක task ගැන පොඩ්ඩක් බලමු. එතකොට text generation model එකක් නිර්මාණය කරන්න අපිට ගොඩාක් data දෙන්න වෙනවා, ගොඩාක් text data දෙන්න වෙනවා. එතකොට internet එකේ තියෙන articles, blog post, ඊට පස්සේ PDFs මෙන්න මේ වගේ ගොඩක් data දීලා තමයි මෙන්න මේ වගේ text generation model එකක් නිර්මාණය කරන්නේ. එතකොට එයාව පාවිච්චි කරලා අපිට පුළුවන් එක එක task වලට මේක භාවිතා කරන්න. අපි දන්නවා chat GPT වගේ application එකක් ගත්තොත් එයාට පුළුවන් chat කරන්න. එතකොට අපි මොකක් හරි input එකක් දුන්නොත් ඒකට ගැළපෙන response එකක් එයා දෙනවා. ඒ වගේම text summarization වලට අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට long content එකක් දුන්නොත් ඒක short විදිහට අපිට හදලා දෙන්න හැකියාව මේ text summarizer එකට තියෙනවා. ඒ වගේම question answering systems, ඒ වගේම machine translation systems. ඒ කියන්නේ කිසියම් language එකකින් දෙන text එකක් තවත් language එකකට convert කිරීමේ හැකියාව ඒ system එකට තියෙනවා. ඉතින් image generation model භාවිතා කරන අවස්ථා ගත්තොත් එහෙම image captioning. ඒ කියන්නේ අපි මොකක් හරි image එකක් දුන්නාම ඒකේ තේරුම එහෙම නැත්නම් ඒකේ තියෙන idea එක text එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම image generation අපි මොකක් හරි prompt එකක් දුන්නාම ඒකේ idea එකට අනුව image එකක් එයාට generate කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම animation, ඒ වගේම super resolution. ඉතින් අපි අඩු resolution image එකක් upload කරාම ඒකේ resolution එක වැඩි කිරීමේ හැකියාවත් මේ image generation model වලට තියෙනවා. ඉතින් මේ ඕනම task එකකට අදාළව අපිට පුළුවන් text generation model, ඒ වගේම image generation model fine tune කරන්න. එහෙම නැත්නම් ඒවා develop කරන්න මේ task වලට අදාළව. හරි. ඒ වගේම අපි පොඩ්ඩක් බලමු මේ විදිහට traditional AI, ඒ වගේම ඒ කියන්නේ සාම්ප්‍රදායික AI සහ machine learning, ඒ වගේම generative AI අතර තියෙන තව පොඩි වෙනස්කම් කීපයක් බලමු. සරලවම කිව්වොත් output එකේදී අපිට ලැබෙන
වෙනස්කම් ටිකක් අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේ විදිහට මම අරන් තියෙනවා y සමානයි fx කියලා. එතකොට මේ f කියන්නේ ඇත්තටම මෙතන තියෙන මොඩල් එක. එතකොට x කියන්නේ මේකට අපි දෙන input data ටික. ඒ වගේම output data අපිට මේ y විදිහට ගන්න හැකියාව තියෙනවා. එතකොට අපි input data ටිකක් දුන්නාම ඒකට අදාළව output එකක් ලැබෙනවා. අපි input විදිහට text එකක් දුන්නාම ඒකට අදාළ image එකක් output විදිහට ලැබෙනවා. ඒ image generation. හරි. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් සාම්ප්‍රදායික AI වලදී අපිට සමහරක් විට number එකක් එනවා output විදිහට. එතකොට සරලව ගත්තොත් එහෙම regression problem එකකදී අපිට කිසියම් number එකක් එන්නේ. ඒ වගේම classification problem එකකදී අපිට class එකක් ගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි probability එකක් අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි අපිට සාම්ප්‍රදායික AI සහ machine learning වලදී output විදිහට ලැබෙන්නේ. හැබැයි මේ generative AI ගත්තොත් එහෙම සම්පූර්ණ text එකක්, image එකක්, video එකක් මෙන්න මේ වගේ results අපිට output විදිහට ගන්න හැකියාව තියෙනවා. හරි. දැන් ඔයාලට idea එකක් තියෙනවා මේ generative AI සහ සාම්ප්‍රදායික AI සහ machine learning අතර තියෙන වෙනස මොකක්ද කියලා. එහෙනම් අපි ඊළඟට කතා කරමු මේ වෙද්දි create කරලා තියෙන මේ වෙද්දි build කරලා තියෙන generative AI applications මොනවද කියලා.